හලෝ. මොකක්ද අනිවාට වෙලා තියෙන්නේ? අයි ෆෝන් ආන්සර් කරන්නේ නැත්තේ. අනේ සෝරි මම දැක්කේ නැහැ. නිදාගෙන හිටියේ මේ ෆෝන් එකට ඉන්නේ බැලුවේ. හා ඇත්තද? එහෙනම් මම තියනවා. නෙමෙයි. දැන් ඇයි කෝල් කරේ? මට දැන් ඔයත් එක්ක කතා කරන්න යන්නේ. මොකද මම බොරු කියන අයට ආස නැහැ. දැන් මොකක්ද මං කර බොරු? මම දැන් ටිකකට කලින් දැක්කා කින් AV කියලා කෙනෙක් ඔන්ලයින් ඉඳන් ගේම් ප්ලේ කරනවා. හරි සෝරි ඉතින්. ඒ කියන්නේ බොරුනේ කියලා තියෙන්නේ. දැන් මොකද්ද දෙවියෝ මට කරන්න කියන්නේ? ආ? උදෙන්ම නැගිටිනවා. එදිරින් එළියට යන්න දෙන්නේ නැහැ. ගියත් යන්න වෙන්නේ හොරෙන්. ක්ලාස් යන්න බෑ. ළමයි hina වෙනවා. අඩුම්තර ඔන්ලයින් යන්නත් බෑනේ. ආ? ගියත් එදිරින් නෝන් ඉදලා මැසේජ් එකනවා. අඩුම්තර කේන්ති කෑම ගහ ගන්නවත් කවුරුත් මං ගාව නැහැනේ. යාළුවෝ ඔක්කොම දාලා ගිලින්නේ. දැන් කවුරුත් නැහැ. කියවල ඉවරද? ඉවරයි. ඕනම නරක මිනිස්සෙක්ට හැදෙන්න පුළුවන්. හැබැයි හදන්න බෑ. නෑ මේ වගේ මේ බන නම් කියාගෙන මට එන්න එපා හරි. මම ඔයාලට බන කියන්නේ නැහැ. මම දන්නවට උන් තරම් බන කියන්න ඉන්නවා කියලා. ඉන්නවා. මිනිහෙක්ට Taman තුලින් හැදෙන්න උවමනාවක් තියෙනවා නම් ඒ මිනිස්සයා අන්තිම බිඳුව කියන තැනට වැටෙන්න ඕන කින් ඒවි. අන්නේ වැටෙන අන්තිම බිඳුව කියන තැනදී ඔව නැගිටවන්න අත දෙන්න කෙනෙක් ඉන්නේ. දැන් කවුද එක්කන? කවුරු හරි කෙනෙක් ඉඳී. මට නම් කියන්න තියෙන මෙච්චරයි. මගේ ජීවිතේ දැන් ඉවරයි. මන් තියනවා. ෂෙරා. හයි. මට පොඩි දෙයක් දැනගන්න තියෙනවා. කො අවන්ත? ඇයි කෝල් කරේ නේ? ඔයාට එකෙන් වැඩක් නැහැ නේ. මේක මාර වැඩන්නේ අපෝ. මේ මෙතන යක්කු නැහැ හරිද? මේ අතරම අර මොකක්ද දැන් වෙලා තියෙන්නේ? ඔයාට උත්තලා නැහැ. මට කියන්නේ ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? ඔයා මොකද මේ තරම් හොයන්නේ? මට ඕනේ හින්දා. ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නෑ පොඩි ගැටලුවක් තියෙනවා. අනේ මේ තමන්ත මගේ යාළුවානේ ඉතින් ඒකයි. අපොයෝ මාර යාළුකම්. ඇයි? අවන්ති ඉතින් ඔයාලෙන් හැම වෙලෙම පෙනී හිටියන්නේ. එකතු වෙලා වැරදි කරා තමයි. ඒ වුණාට එයා කවදාවත් ඔයාලව පාවා දීලා නැහැ. එයාට මොකක්ද උනේ? එයාව තමයි ඉස්කෝලෙන් අස් කරන්න යන්නේ. ඔක්කොම වැරදි එයාගේ පිටි. හරි ඉතින් ඒ වුණාට අපි ගේමේ ඉන්නේ. රවි අංකල් ගේම් එක අතහැරලා නැහැ. මොනවාල ගන්නද? ප්‍රින්සිපල් ඉස්කෝලෙන් අස් කරනවම කියලා තියෙද්දි. ඒ වුණාට ඉතින් රවි අංකල් ඉන්නේ ප්‍රින්සිපල්ට වඩා ලොකු අයත් එක්කනේ. ඉතින් ප්‍රින්සිපල් බයේ ඉන්නේ. එහෙනම් ඉතින් අවන්තර වෙන ඉස්කෝලේකට යන එකක් නැති කරන්නද කොහෙද හදන්නේ? අත්‍තරම හරි මෝඩයි නේද අනේ. රවි අංකල් ඔයා හිතනවා වගේ කෙනෙක් නෙවෙයි. එයා මෝඩයා වගේ ඉන්නවා. ඒ වුණාට ලෝකේ කාලා වතුර බීපු අංකූරේ. හරි කොහොම හරි කමන්නේ අවන්තර කියන්නේ මාව වෙවිලා හම්බෙන්න කියලා. හරි මං කියන්න.